හල් එන්න. අඩෝ පිපියෝ මේ අම්මට උඩු. උඹ හම්බෙලන් ඉදියෝදේ ක්ලිප් එකක් අත ළඟ එනවනේ සුපිරි ගේමක් තියෙනවා ගහමු දෙන්නටම සල්ලි තමයි නේ. එයි මොකද්ද මිනිහක් අන් මරන්නද? යකෝ ලේ දෙකක් කලක් දාලා වැටෙන තොට පුළුවන් ද බල්ලෝ මිනි මරන්න පොඩි රංගපෑමක් තියෙන්නේ පොඩොන්දර රංගපාන්න පුළුවන් නේ රංගපාන රංගපාන දැන් මට හොඳටම පුළුවන්. උඹ දන්නේ මට රංගපාන්න පුළුවන් කුසලතාවය කියන්නේ මට ඒ ලෙවල් වලට ගණන් වලට ඒ රංගපාන්න වෙලද මට? අඩෝ මරුනේ යකෝ ඈ ගණන් කමන්නේ වරෙන් බයන්න අපි බලමුකෝ වැඩි ඒක මොනාරි හල් ලක්ෂෙට ගෙන්න ගන්න දෙන්න. මේ මරුලින් ගෙනාලා තියෙන්නේ ඈ මේ මොකද්ද මේ කරන්න දෙන්නේ මොකද්ද බං? ඕක මට දීපන්කෝ තෝ මේක ගනි දැන් ඉතින් උඹ පොට්ටේ එක්ක රුලි පොට්ටෙක් නෙවෙයි මට උදේට පේන පොට්ට මේක දාගෙන කළු පාටට වෙන්නේ ඒක. බල්ලෝ ඇක්ටිං රංගපෑමක් කරන්නේ මේ මං අප්පගාතේ එක්ක බොරුනේ. තෝගේ කකුලක් කැල්ලනේ ලස්සනට ඉන්නේ බං. මෝඩයාගේ හරිනේ තොට ගණන් වලට මේකක් තියනා කිව්ව ඩ්‍රාමා වලට නෙමෙයිනේ යකෝ ඇක්ටිං රංගපෑමක් දැන් ඉතින් වරේ යන්න වැඩි අල කරන්නේ නැතුව මේ විශේෂම කාරණේ උඹයි මමයි එකම පවුලේ අයියයි මල්ලි මේ කියන් මේක උඹලා තාත්තේ වෙඩක්ද අපේ තාත්තගේ වෙඩක්ද? ඈ ඇයි දැන් තෝ එහෙම අහන්නේ ඇයි යන්නේ? අපි තාත්තා කියලා නෑනේ. මමගේ මල්ලි කියලා. ඒ කියන්නේ උඹයි මයි අයියයි මල්ලි. අපි තාත්තා තනේ බන්දා. මේ රට විනාසයි